ඇතුලෙන් යනවද නැත්තම් එළිය පැත්තෙන් යනවද? එළියෙන් ගියා නම් හරි. අනූෂා මිස් ආයෙමත් දැක්කොත් මොනා හරිම කියයි. ඉතින් සහේලි සාරි පොටත් අතට අරගෙන එළියේ පඩිපෙළ ගාවට ගියා. දෙයියනේ ඇයි මගේ හිත මේ තරම් ගැහෙන්නේ? මැඩම් හොඳ එකේ එයාගේ පුතා යකෙක් වෙන්න බෑනේ. සහේලිට යන අතරේ එහෙමත් හිතුණා. සහේලි අද එන්න පරක්කු වුණාද? අයේෂා hina වෙලා ඇයගෙන් විමසුවා. කඩේට ගිය නිසා චුට්ටක් පරක්කු වුණා අයේෂා. මම ආවේ සර්ට good morning කියන්න. සර් මං එන්න කලින් ඇවිල්ලානේ. සහේලි ඔයා බය වෙලා වගේ. එහෙම නපුරු කෙනෙක් නෙවෙයි අනේ අපේ සර්. එයාට හරි ලස්සන හැන්සම් ලුක් එකක් තියෙන්නේ. ෂුවර් ඕනම කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලනවා. ඒත් උඹ දැන් පරක්කුයි සහේලි. සර් පල්ලෙහාට ගියා. ආයේ එන වෙලාවක් කියන්න බෑ. මේ රිසෙප්ෂන් එකේ ගර්ල් මං එද්දිත් නෑ දැනුත් නෑ. මෙතනට එන කෝල් ආන්සර් කරන්නේ කවුද? ඔය කිව්ව විතරයි කෝල් එකක්. අදීශ එහෙම කියාගෙන කෝල් එක ආන්සර් කරා. හෙලෝ ඔරේලියා ෆැෂන් හවුස්. පුතා මම. ඔතන සහේලි ඉන්නව නම් චුට්ටක් දෙන්න දරුවෝ. අම්මා සහේලි කියන්නේ මේ රිසෙප්ෂන් එකේ ඉන්න ගර්ල්ද? ඔව් පුතා. ඔයා මොනවද ඔතන කරන්නේ? අම්මා කොයි වෙලෙත් මේ කෙල්ල මෙතන නෑ. මම එද්දිත් නෑ දැනුත් නෑ. අම්මා වගේ මම හුරතල් කරන්නේ නෑ අම්මා. මෙහෙම දිගින් දිගටම එයා වැඩ කරොත් ගෙදර යවනවා මම. පුතා ඔයාට පිස්සුද? ඔය දරුවා මට මගේම දරුවෙක් වගේ. හරිම හොඳ කෙල්ල. වොෂ්රූම් එකට හරි යන්නේ නැති පුතේ. ඔහොම හිතන්න පුරුදු වුණේ කොහෙන්ද ඔයා? මම රැකගෙන ආව සිරිත් එක්කම ඔයා ෂොප් එක ගෙනියන්න ඕනේ. තේරුණාද පුතේ? මම සහිල්ට කෝල් එකක් ගන්නම්. අනේ මන්දා මට ඇයි මෙහෙම කේන්ති යන්නේ කියලා. මේ යා නිසාද? හවසවත් එයා එක්ක කොහොම හරි කතා කරන්න ඕනේ. මොකද බං මේ මූණත් කළු කරගෙන උඹටත් වොෂ්රූම් යන්න ඕනේ නම් ඵලයන්. හදිසියක් නෑනේ එළියට යන්න. මට වොෂ්රූම් යන්න ඕන නෑ ආකාශ්. රිසෙප්ෂන් එකට කෝල් එකක් ආවා. මේ කෙල්ල මෙතන නෑනේ. ඒකයි මට තරහ ගියේ. යමන් මට බඩගිනි මොනා හරි කන්න ඕනේ. මේ අදීශයා මට ඇහුණා කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක්ම කවුද මේ සහේලි කියලා කෙල්ලෙක් ගැන කතා කරනවා. ඒකේ පට්ට ලස්සනයිලු. එහෙමද? ඒකේ තමයි මේ රිසෙප්ෂන් එකේ ඉන්නේ. මේ ඔන්න බලපන් මම ඒකව ටෝක් කරනවා. අවුලක් නෑනේ. අපිම හොයාගන්න එක අම්මලාටත් ලේසියිනේ බං. නැද්ද මං අහන්නේ? ඉතින් පාකින් එකට යනකම්ම ආකාශ්ගේ කියවිල්ල ඉවරයක් නම් නෑ. මගේ වෙලාව නම් හොඳම නෑ. අනේ මන්දා. සහේලි එහෙම කියලා පල්ලෙහාට එන අතරේ නිකමට වගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දෙස බැලුවා. මගේ දෙයියනේ මැඩම්ගෙන් මිස් කෝල් 5ක්. අයියෝ සර්ව මීට් වෙන්න යන නිසා මම එක සයිලන්ට් දැම්මනේ. දැම්ම ගන්න ඕනේ කෝල් එකක්. ඉතින් ඇය මිසිස් සූරියගොඩට කෝල් එකක් ගත්තේ චුට්ටක් විතර හිතේ බයකුත් තියාගෙනයි. හෙලෝ මැඩම්. අනේ මැඩම් සොරි මම සර්ට good morning කියන්න ඔෆිස් රූම් එකට ගියා. ෆෝන් එක සයිලන්ට් දැම්මනේ. මට අමතකුණා ආයේෂත් එක්ක චුට්ටක් කතා කර හිටියානේ. අනේ මට සමා වෙන්න මැඩම්. හරි. දැන් ඉතින් සහේලි සර්ට good morning කිව්වද? නැහැ මැඩම් මම යද්දී සර් හිටියේ නැහැ. මට අද වැඩට එන්න විනාඩි 10ක් විතර පරක්කු වුණා මැඩම්. සර්ට මාත් එක්ක කේන්තිද දන්නේ නැහැ. කෙල්ල කතා කරන්නේ බයෙන් කියලා මිසිස් සූරියගොඩට තේරුම් ගියා. සර් ඔයා good morning කිව්වේ නැති එකට නම් තරහ නැතුව ඇති. හැබැයි ඔයා රිසෙප්ෂන් එකේ හිටියේ නැති එකට තරහ ගිහිල්ලා. දැන් සර් ආයේ එයිනේ. හොඳ ළමයා වගේ සර්ට ආයුබෝවන් කියන්න. එතකොට ඔය තරහ නැති වෙයි. උනේ මොකක්ද කියලා මම පුතාට ගෙදර ආවම කියන්නම්. එහෙනම් පරිස්සමට වැඩ ටික කරගන්නකෝ. මිසිස් සූරියගොඩ එක්ක කතා කරාට පස්සේ කෙල්ලගේ හිතට පොඩි සැනසීමක් දැනුණා. මැඩම් නම් මිහිපිට දෙවි කෙනෙක්. හැමෝටම එක වගේ සලකන්නේ. මගේ හිතට මැඩම්ම දැනෙන්නේ මගේම කෙනෙක් වගේ. දැන් නම් මෙතනටම වෙලා ඉන්න ඕනේ. බැනුම් ඇහුවත් කමක් නෑ චුට්ටක්. සහේලි එහෙම හිතලා එයාගේ අදට තියෙන වැඩ ටික කරන්න පටන් ගත්තා. මේ ඉක්මනට කාපන්.
ෂොප් එකට යන්න ඕනේ. අම්මගෙන් බැනුම් අහන්න වෙන්නේ මටනේ. උඹට නෙවෙයිනේ. උඹ හැමදාම හොඳ පුතානේ අපේ අම්මගේ. ඒ අතරෙම අදීශගේ ෆෝන් එකත් රින් වුණා. දවස් 2-3කට පස්සේ අද මතක් වෙලා තියෙන්නේ. කවුද බං? සරසි බං වෙන කවුද ඉතින්? අදීශ එහෙම කියලා කෝල් එක ආන්සර් කරා. හෙලෝ සරසි කියන්න නංගි. අදීශ අයියා ඔයා කොහෙද ඉන්නේ? ගෙදරද? නැහැ සරසි මම මේ ආකාශයක පොඩ්ඩක් එළියට ආවා. කියන්න. මම අනිද්දා ඕස්ට්‍රේලියා යනවා දුලන්ජිත් එක්ක. ආපහු එන්නේ මාස 2කින්. මම යන්න කලින් ලොකු අම්මට කෝල් එකක් ගන්නම්. මම ඒක කියන්න ගත්තේ අදීශ අයියේ. පරිස්සමට ඉන්න ඔයා. ඔයත් පරිස්සමට ගිහින් එන්න සරසි. මං ගැන තරහක් තියාගන්න එපා හිතේ. හැමදාම ඔයා මගේ නංගි. යන්න කලින් අපේ ගෙදර එන්න. හැමදාම මාව ඔයාගේ මයියා විදිහට දකින්න සරසි. එහෙනම් මං තියන්නම්. බුදු සරණයි. කෝල් එකෙන් පස්සේ සරසිගේ හිත ආයෙමත් කැළඹුණේ අදීශගේ හිතේ පුංචි ඉඩක්වත් ඇයට නැති බව හොඳින්ම දැනගෙනයි. ඔයා මට පොඩි කාලේ කොච්චර ආදරෙන්ද හිටියේ. මං ගෙදර යද්දි ඔයා අඬනවා. අපේ ගෙදර ආවම යන්න කැමති නෑ. මේ කාමරේ අපි දෙන්නගේ මතක පිරීලා. ඔයාට ඒ දේවල් අමතක කරලා දාන්න පුළුවන් වුණාට මට බෑ එහෙම කරන්න අදීශ අයියේ. මම ඕස්ට්‍රේලියා යන්නේ මගේ හිත හයිය කරගන්නත් එක්ක. ඔයා මගේ විතරමයි. කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා ඔයාව ලබා ගන්න. ලොකු අම්මගේ හිත රිදෙන දෙයක් වුණත් මම කරනවා මගේ සතුට වෙනුවෙන්. සරසි දෑස්වල කඳුරු පුරවගෙන කණ්ණාඩිය දිහා බැලුවා. මචං ආකාශ් මචං මේ අර කෙල්ල එයා අපේ ෂොප් එකේ ඉඳන් ආවේ. ඇඳුම් ගන්න එන්නේ නැති බං. මේ සාරිය පිටින්. ඇයි සාරිය පිටින් ඇඳුම් ගන්නේ නැද්ද? උඹලගේ ෂොප් එකට කොළඹ ආවොත් මේ ලංකාවේ ඕන මිනිස්සෙක් එනවනේ බං. ඉතින් එහෙම එකේ මේ කෙල්ල එන්නේ නැද්ද? මට හිතුණා ඕකෙත් එයි කියලා කොයි වෙලේ හරි. ආකාශ් මොකක් හරි දෙයකට එයා කලබල වෙලා මචං. දැන් ෆලෝ කරොත් එයා ඉන්න තැන බලා ගන්න පුළුවන්. දෙවියොත් මට උදව් කරනවද කොහෙද බං? එහෙම කියලා කොල්ල කායක ස්ටාර්ට් කරලා පාරට දැම්මා. ඔව් උඹ ඉතින් සත්‍ය ප්‍රේම බෘංගරාජයනේ දැන්. අන්න ඒකි බස් එකට නැග්ගා. මේ පාරවත් මිස් කරගන්න නැතුව යමන්. ඉතින් අදීශ එක එල්ලෙම සහේලි නැගපු බස් එක ෆලෝ කරා. කොල්ලගේ තිබ්බ උනන්දුව නිසාම මේ පාර කොල්ල වැඩේ හරියට කරගත්තා. මේ ඒකිට සැක නොහිතෙන්න ඵලයන් පයින් යන නිසා ඒකිට මීටර වෙන්න බැරි නෑ. ආකාශ් එහෙම කිව්වත් සහේලි කලබලෙන් දුවා නිසා කෙල්ලට ඒ ගැන ගාණක් උනේ නැහැ. ඒ කියන්නේ මේක තමයි යාගේ ගෙදර. මචං මට මාරම සතුටුයි බං. ඔබ දන්නේ නෑ බං මං ඒකිට පට්ට ආදරේ. ඔව් බං ආදරෙයි මං. අදීශ සුක්කානමත් අල්ලගෙන ලොකු හුස්මක් අරගෙන පිට කරේ මම ඉක්මනටම ඔයාට ආදරෙයි කියලා කියනවා කියලා හිතමින්. සහේලි කාමරයට ගිහින් මේසි උඩ තිබ්බ වතුර වීදුරුව එක හුස්මට බිව්වා. කෙල්ලගේ ඇස් කඳුළු වලින් පිරීලා ඇස් බොඳ කරගෙනම සහේලි සඳුනිට කෝල් එකක් ගත්තා. හෙලෝ සඳු අනේ බං මං ගෙදර යනවා. මේ දැන්ම යන්න ඕනේ මට. තාත්තට අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා. නැන්ද කෝල් කරපු ගමන් මං ආවේ. කෙල්ල අඬ කිව්වා. අනේ සහේලි ඔහොම අඬන්න එපා බං. හරි හොඳ කෙල්ල වගේ ඇඳුමක් ඇඳගනින්කෝ. මම ටක් ගාලා එන්නම්. උඹව ඔහොම යවන්න බෑ තනියම. සඳුනි කෝල් එක කට් කරලා ඔසුහලේ අයිතිකරු මුණ ගැසීමට ගියේ දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමේ අදහසින්. කතාවට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එකට අලුත් යාළුවෙන් නම් channel එක subscribe කරන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. කතාවේ ඊළඟ කොටසත් අරගෙන මම ඉක්මනටම එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ආදරේ පරිස්සමින් ඉන්න.